ආයි අපි මේ සැරේ ගියේ කතරගම ට්‍රිප් එක. මට හිතුණා ඔයාලටත් අරන් එන්න. බලන්නකෝ ඉතින් කොහොමද අපි ට්‍රිප් එක කියලා. ඉස්සෙල්ලාම අපි ගියේ මහියංගනේ පන්සලට. මේ තමා මහියංගනේ පන්සල. පොඩ්ඩක් වැස්සා. ඒ වුණාට අපිට ඒක එච්චර ගාණක් උනේ නැහැ. ඊට පස්සේ අපි එහෙම ගියේ සෙල්ල කතරගම කෝවිලට. වෙනදට නම් ඉතින් කතරගමට ගොඩක් අවුව සැරයි. ඒ වුණාට මේ සැරේ නම් එහෙම ලොකු අවුවක් තිබ්බේ නැහැ. ඒ වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ වැස්සා කියලා ඒ පැත්තට. අපි ඒත් එක්කම පන්සලටත් ගියා. හැබැයි ගොඩාක් සෙනග හිටියේ නෑ මේ සැරේ. පොඩි ප්‍රමාණයක් තමයි හිටියේ. අපි පන්සලටත් ගිහිල්ලා වැඳ පුදාගෙන ආවා. ඊළඟට අපි කෝවිලට යන්න තමයි මේ ආවේ. මේ උඩේ ඉඳන් view එක බලන්නකො හරිම ලස්සනයි. මේ ඔක්කොම මාරම ලස්සනට මෙතෙන්ද පේනවා. අපි ඊට පස්සේ දේවාලෙටත් ගිහිල්ලා අපි මැණික්කංග පැත්තට තමයි. එතන වෙනමම පොරි විකුණනවා ගෑනු අය. මැණික්කංගේ මෙතන මාළුවෝ ටිකක් ඉන්නවා. අම්මෝ ගොඩක් ඉන්නවා. ටිකක් නෙමෙයි. මෙතන මෙයාලා පොරි විකුණනවා යාළුවට කන්න දාන්න. අපිත් මෙයාලට පිඟන් දෙකක විතර පොරි දුන්නා. 150ක් නැත්තම් 100යි මට. පව් ඉතින් සත්තු මේ යාළුවා පොර කනවා මේ පොරි කණ්ඩ. ඒ වුණාට ඒක ඇත්තටම පිනක්. ඔයාලත් ගියොත් අනිවාර්යෙන් මෙයාලට පොරි දාන්න. මෙයාලා දැන් මේ පොරි කණ්ඩම මේ පුරුදු වෙලා ඉන්න මට පේන විදියට මාරම ගොඩක් තියෙනවා. මේ දේවාලය ඇතුලේ අපි යන වෙලාවේ එතන පූජාවකුත් තිබ්බා. අපි ඒකටත් ගිහිල්ලා තමයි ආවේ. ඒත් එක්කම මේක දැන් හදන ගමන් තියෙන්නේ තාම අලුත් වැඩියාවක් කරනවා. ඊළඟට අපි ගියේ ලක්ෂ්මී දේවාලයට. මෙතන නම් මාරම ලස්සනයි. හැමදේම අලුතින් හරිම ලස්සනට හදලා තියෙනවා. ඇතුළට දේවාල කීපයක්ම තියෙනවා. අපි ලක්ෂ්මී දේවාලයට ගියා. ගණදේවි දේවාලේ. එතකොට තව ගොඩක් තියෙනවා. ලොකු පිළිම, ලස්සන පිළිම. හරිම ලස්සනයි. ඒ වගේම හරිම නිස්කලංකයි. ඔයාලා අනිවාර්යෙන් මෙතෙන්වත් යන්න. මෙතන හැම තැනකටම ගිහින් බලන්න මෙතනත් අලුතෙන් හදනවා තව ගොඩක් හදනවා. මහන්සියටත් එක්ක අපි බීමකුත් බීවා. ඊට පස්සේ ඉතින් අපි ආයේ මෙතනින් යන ගමන් අපි යන්නේ දැන් අපේ හොටෙල් එකට. මේක තමයි අපි ගත්ත රූම් එක. ඇත්තටම මේකත් හොඳයි. මේකේ මං හොටෙල් එකේ නම ඔයාලට ඕන නම් දාන්නම්. ඔයාලා ඕන නම් මෙසේජ් එකක් දාන්න. ඇත්තටම මෙතනත් හරිම නිදහස්. හරිම නිදහස් තැනකට තමයි අපි මේ සැරේ ගියේ. ඊට පස්සේ අපි වොෂ් එකක් එහෙම දාගෙන අපි ආවේ කතරගම දේවාලෙට. ඉස්සෙල්ලාම කිරිවෙහෙරට වැඳලා අපි දේවාලේ පැත්තට තමයි ගියේ. අනිවාර්යයෙන්ම ඔයාලා යනවා නම් කිරිවෙහෙර වැඳගෙන දේවාලයට යන්න. මේ අපි දෙවෙනි දවස මෙතනත් පොඩ්ඩක් නැවතිලා අපි ගියේ කිරින්ද පන්සලට. ලොකු අපි උඩටම ගියා. මෙතන මාරම ලස්සනයි. ඒ වගේම මුහුදේ පොඩ්ඩක් සැර වැඩි වගේ මේ දවස්වල. ඔයාලා නාන්න නම් මාරම ලස්සනයි මෙතන view එක. ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. අපි ඊට පස්සේ බීච් එකටත් ගියා. බීච් එකෙත් පොඩ්ඩක් වෙලා ඉඳලා අපි එහෙම එහෙනම් ආයෙත් හම්බෙමු මේ